ආයුබෝවන් දුවේ පුතේ. අද අපි සාකච්ඡා කරන්නේ 2020 උසස් පෙළ ICT ප්‍රශ්න පත්‍රයේ 5 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ගැනයි. මේ ප්‍රශ්නය මුළුමනින්ම වෙන් වෙලා තියෙන්නේ ඩිජිටල් තර්කන පරිපත ලොජික් සර්කිට්ස් කියන එකකටයි. අද අපි තර්කන පරිපතයක් කියවන්නේ කොහොමද? ඒකේ සත්‍යතාව වගුවක් හදන්නේ කොහොමද? සහ කානෝ සිතියම් පාවිච්චි කරලා කොහොමද මේ පරිපත සරල කරන්නේ කියලා ඊටාම ගැඹුරින් සාකච්ඡා කරනවා. පෑනක් සහ කොලයක් අරගෙන මේ අවශ්‍ය කරුණු සටහන් කරගන්න සූදානම් වෙන්න. ප්‍රශ්නය හඳුනා ගැනීම සහ මූලික පරිපථය. මුලින්ම ප්‍රශ්නයේ දෙස බලන්න. අපිට ආදාන 3ක් දීලා තියෙනවා A, B සහ C කියලා. මෙහිදී A සහ B ආදාන පරම OR ద్వාරයට සම්බන්ධයි. B සහ C ආදාන දෙවනි OR ద్వාරයට සම්බන්ධයි. මේ ద్వාර දෙකෙහි ප්‍රතිදානයන් සහ කෙලින්ම එන C ආදානයේ කියන තුනම අවසානයේ 3 input AND ద్వාරයකට සම්බන්ධ වෙනවා. මේකේ බූලිය ප්‍රකාශනය ලියනවා නම් අපිට ලියන්න පුළුවන් z = a+b.b+c.c කියලා. මේ ප්‍රකාශනය අපිට ඉදිරියේදී සත්‍යතා වගුව හදන්න උදව් වෙනවා. සත්‍යතා වගුව ගොඩනැගීම පියවර 1. දැන් අපි බලමු ඒ කොටසට අදාළව සත්‍යතා වගුව හදන්නේ කොහොමද කියලා. ආදාන 3ක් තියෙන නිසා අවස්ථා දෙකේ 3 වෙනිය එනම් 8ක් තියෙනවා. අපි මේකේ අන්තරා පියවරවල් විදිහට මුලින්ම a+b තීරුවත් ඊට පස්සේ b+c තීරුවත් හදාගනිමු. මතක තබා ගන්න OR ద్వාරයකදී ප්‍රතිදානය 1 වෙන්න නම් අඩුම තරමේ එක ආදානයක්වත් 1 වෙන්න ඕනේ. දෙකම 0 වුණොත් විතරයි 0 වෙන්නේ. දැන් අවසාන ප්‍රතිදානය z සොයමු. z කියන්නේ a+b, b+c සහ c යන තුනේම AND එකතුවයි. AND ద్వාරයකදී ප්‍රතිදානයේ 1 වෙන්නේ ආදාන 3ම 1 වුණොත් විතරයි. වගුව දෙස බලන්න. 011 අවස්ථාවේදී z සමානයි 1 වෙනවා. 101 අවස්ථාවේදී z සමානයි 1 වෙනවා. 111 අවස්ථාවේදී z සමානයි 1 වෙනවා. අනිත් හැම අවස්ථාවකදීම ප්‍රතිදානය 0 වෙනවා. මේක හරිම සරලයි වගේ පෙනුනට එක තැනක 0 හෝ 1 වරදුනොත් මුළු ගණම වරදින්න පුරුවන්. කානෝ සිතියම් හැඳින්වීම. දැන් අපි එන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වල තියෙන ප්‍රබලම ආයුධයකට. ඒ තමයි කානෝ සිතියම. අපිට මේකේ තීරු 4කුත්, පේලි 2කුත් පේනවා. AB ආදාන තිරස්සතට 00, 01, 11, 10 පිළිවෙලට. C ආදානිය සිරස්සතට 01 පිළිවෙලට ගන්නවා. මතක තබා ගන්න 01ට පස්සේ එන්නේ 11 මිසක් 10 නෙවෙයි. ඒකට හේතුව ග්‍රේ කෝඩ භාවිතයයි. SOP ප්‍රකාශනය සහ සමූහනය. ප්‍රශ්නයේ B කොටස බලන්න. මෙතනදී අපි හදනවා SOP ප්‍රකාශනයක්. සත්‍යතා වගුවේ තියෙන එක තියෙන කොටු ටික K-map එකේ ලකුණු කරමු. දැන් අපි මේ එක ඒවාව සමූහනය කරනවා. අපිට කොටු දෙක බැගින් තියෙන groups දෙකක් හදාගන්න පුළුවන්. එක group එකෙන් ලැබෙන්නේ AC, අනිත් group එකෙන් ලැබෙන්නේ BC. එතකොට අපේ සරල වූ SOP ප්‍රකාශනය වෙන්නේ Z සමානයි AC අධික BC. දැන් C කොටස. මෙතනදී අපි සොයන්නේ POS ප්‍රකාශනයයි. මේ සඳහා අපි K-map එකේ 0 තියෙන කොටු සමූහනය කරනවා. මෙහිදී අපිට C කියන පේළිය සහ A+B කියන කොලම් එක ආශ්‍රයෙන් සරල ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. අවසානයේ අපිට ලැබෙන සරල වූ POS ප්‍රකාශනය තමයි Z සමානයි A+BC. මේක SOP ප්‍රකාශනයට වඩා කෙටි බව ඔබට පේනවා ඇති. ඉංජිනේරුමය තීරණය සහ ద్వාර සංඛ්‍යාව. දැන් අපි යමු D කොටසට. ඇයි අපි මේක සරල කළේ? පරිපතයක් නිර්මාණය කරනකොට ඉංජිනේරුවෙක් හැමතිස්සෙම බලන්නේ අඩුම පිරිවැයක් සහ අඩුම ඉඩක් යන ක්‍රමය. SOP ක්‍රමයට ගියොත් අපිට AND ద్వාර දෙකකුත් OR ద్వාර එකකුත් ඕනේ. මුළු ద్వාර 3යි. හැබැයි POS ක්‍රමයට ගියොත් අපිට ඕනේ එක OR ద్వාරයකුයි එක AND ద్వාරයකුයි විතරයි ඕනේ. මුළු ద్వාර 2යි. එතකොට වඩා හොඳ වෙන්නේ POS ප්‍රකාශනයයි. සුළු කරපු පරිපථය ඇඳලා බලමු. අපි මේ සුළු කරගත්ත POS ප්‍රකාශනයට අදාළ පරිපථය ඇඳලා බලමු. A හා B එකතු කරලා OR, ඒක C එක්ක ගුණ කරන්න AND. බලන්න මුලින් තිබුණු පරිපථයට වඩා මේක කොච්චර සරලද කියලා. විභාගයේදී මේ වගේ පැහැදිලි කිරීමක් ලියනකොට අඩු ద్వාර සංඛ්‍යාවක් භාවිතය නිසා කාර්යක්ෂමතාවය වැඩි කියලා ලියන්න අමතක කරන්න එපා. අද මෙම කාලය අරගෙන අපි ඊටමත් සාර්ථකව 2020 පස්වන ප්‍රශ්නය විග්‍රහ කළා. සත්‍යතා වගුවේ සිට අවසාන ඉංජිනේරුමය තීරණය දක්වා අපි පියවරෙන් පියවර ඉගෙන ගත්තා. මතක තබා ගන්න K-map එකේ grouping කරනකොට හැමතිස්සෙම ලොකුම group එක හදන්න උත්සාහ කරන්න. මේ වීඩියෝ එක නැවත නැවත බලලා පුහුණු වෙන්න.
තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා දැන්ම එකතු වෙන්න අපේ YouTube channel එකත් එක්ක. ස්තුතියි!